හිටපුවම ඔයාට වඩා දුර තියෙන දේවල් මොනවද කියලා. right? that is. අපි ඒකට කියනවා අර ඈත තියෙන මොකක් හරි එකක්. ඔයා දකිනවා sky එකේ එහෙම නැත්නම් අහසේ කාක්කෙක් යනවා පියාඹගෙන නැත්නම් බර්ඩ් කෙනෙක් යනවා පියාඹගෙන. ඔයා කියනවා අර කුරුල්ලෙක් කියලා කියනවා නේද? උඩ යනකොට. අර කුරුල්ලෙක් යනවා කියලා කියන්නේ නැද්ද? කියනවා ටීචර්. එහෙනම් අපි ඒක ඉංග්‍රීසි වලින් තමයි කියන්නේ. අනික කොහොමද කියන්නේ? that is කියන්නේ අර කියන එක. that is a bird. කොහොමද කියන්නේ? is a bird. That is a bird. that is a bird. right. ඊට පස්සේ ආ කියන් බලන්න ඈත තියෙනවා දකින්න ඔයා මැංගෝ ට්‍රී එක. අඹ ගහ. අක්කා අහනවා මේ මොකද්ද මොකද්ද ඒ ගහ මට හොයාගන්න බෑ කියලා. නැත්තම් ඔයා කිරිම කියනවා අර අඹ ගහක් කියලා ඈත තියෙන දේ දැකලා. that is a mango tree. කොහොමද කියන්නේ? that is a mango tree. That is a mango. That is a mango tree. that is a mango tree. හරි දැන් මේ ස්ක්‍රීන් එකේ උන ඇපල් එකක් තියෙනවා. අර ඇපල් එක. කොහොමද කියන්නේ? ඇපල් නම් පරිස්සමින් කියන්න ඕනි. ඒ අකුර වවල් එකක් නිසා. That is an apple. Yeah. Is an apple. That is an apple. yes, that is an apple. තව කියන්න බලන්න. අර ප්ලේන් එක. That is a plane. 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 that is a plane, right. ඊට පස්සේ කියන්න බලන්න අරක ඔරලෝසුවක්. අරක ඔරලෝසුවක්. ඔරලෝසුවට කියනවා ක්ලොක් කියලා. බිත්තියේ තියෙන එකක් තමයි ආ පෙන්නන්නේ. කොහොමද කියන්නේ? That is a clock. that is a clock. හරි. දැන් ඔයාට ඒක තේරුණාද? that is කියන්නේ දුර තියෙන එකක් පෙන්වන්න නේද?